කොළ වැටිච්ච ලස්සන සරත් ඍතුව. පුංචි ළමයෙක් පාට කරපු චිත්‍රයක් මැදින් මම මේ ඇවිදගෙන යන්නේ අද ලෙක්චර්ස් වලට. ඇත්තටම මම කොරියාවට ඇවිල්ලා දැන් මාස 8කටත් කිට්ටු වෙන්න එනවා. මේ සෙමෙස්ටර් එකේ සතිය දවස් 4ම ලෙක්චර්ස්. උදේට ගියාම රැට එන්නේ අනිවාර්යයෙන්ම කරවල වැටුණාට පස්සේ. මොකද අපිට මේ ටිකේම 7-8 වෙනකම්ම ලෙක්චර්ස් තියෙනවා. මං ලංකාවේ ගත කරපු ජීවිතයත් එක්ක බලනකොට ඇත්තටම ලොකු වෙනසක් වුණා මං දකුණු කොරියාවට ආවට පස්සේ. නමුත් මං හිතන්නේ ඒ ජීවිත දෙකම මගේ ජීවිතයට හොඳ අත්දැකීමක්. ලංකාවේ මං කරපු උපාධියේ අත්දැකීමුත් එක්ක බලනකොට කොරියාවේ අත්දැකීම හාත්පසින්ම වෙනස්. මොකද ලංකාවේ හුඟක් විට අපිට ප්‍රසන්ටේෂන් එකක් කරන්න තියෙන්නේ අපේ ෆයිනල් ඉයර් ප්‍රොජෙක්ට් එකක් විදිහට. නමුත් මෙහෙදී අපි හැම සබ්ජෙක්ට් එකකම වගේ විභාග කරනව වෙනුවට කරන්නේ මොකක් හරි අපිට දුන්න මාතෘකාවකට ප්‍රසන්ටේෂන් එකක් කරන එක. ඒ කොහොම වුණත් ඉන්ටර්වල් එකේ නම් වෙනසක් නැහැ. ලංකාවේ වගේම තමයි. කට්ටිය සතිය දවස් 7ේම එකට හිටියත් කතා කරන්න දේවල් නම් කවදාවත් ඉවර වෙන එකක් නැහැ. මාස 8කුත් ගිහිල්ලා දවස් 7මත් එකට හැමදේම කරන අපිට කොයි වෙලාවෙ හම්බුණත් hina වෙන්න මොකක් හරි තියෙනවා. දැන් ඔය උතන hina වෙන්නේ අපේ තායිලන්ඩ් යාළුවට ර සවුන්ඩ් එක කියන්න බෑ. එයාගේ නම සිරිකෝන්. ඒ වුණාට එයා කියන්නේ සිලිකෝන් කියලා. ඉතින් ඔය වගේ පොඩි දේවල් වලින් අපි හරියට hina වෙන්න උත්සාහ කරනවා. මට කියන්න අමතකුණානේ. මේ ප්‍රොෆෙසර් අපිට බෙදන්නේ පෙප්‍රෝ. මොකද අද නොවැම්බර් 10 වෙනිදා වුණාට මේ වීඩියෝ එක දාන්නේ මම නොවැම්බර් 11 වෙනිදා. ඉතින් නොවැම්බර් 11 වෙනිදා කියන්නේ කොරියාවේ පෙප්‍රෝ ඩේ එක. ඉතින් ඕගොල්ලෝ හැමෝටම හැපි පෙප්‍රෝ ඩේ. ඉතින් මේ පෙප්‍රෝ ඩේ එක කියලා කියන්නේ සාමාන්‍යයෙන් කොරියන් වර්ෂන් එක තමයි වැලන්ටයින් ඩේ එකේ. සාමාන්‍යයෙන් ජපානයේ පොකී කියලා කියන දේත් මෙන්න මේ චොක්ලට් කවර් වෙච්චි බිස්කට් ස්ටික් එක පෙප්‍රෝ කියන එකට කොරියාවේ තියෙන සමාන වෙනවා. මෙතනදී නොවැම්බර් 11 ඒ කියන්නේ 11 ඒගොල්ලෝ හිතන්නේ පෙප්‍රෝ ස්ටික්ස් 4කින් පෙන්නනවා කියලා. ඉතින් මේක ඇත්තටම ඔෆිෂියල් හොලිඩේ එකක් නොවුනට සාමාන්‍යයෙන් තරුණ කට්ටිය අතර ඒ වගේම ස්ටුඩන්ට්ස්ලා අතර මේක ප්‍රසිද්ධයි කොරියාවේ. ඒ දවසට යාළුවෝ අතර ඔයාගේ ක්ලාස්මේට්ලා කපල් මොනවා හරි ෆ්‍රෙන්ඩ්ෂිප් ලව් හැමදේම පෙන්වන්න ෂෙයා කරගන්න දෙයක්. ඉතින් ලෙච් එක අතරෙම අපිත් ෂෙයා කරගෙන කෑවා. ලෙච් එකේ පොඩි බ්‍රේක් එකක් හම්බුණා. ඔහොම තමයි ඉතින් සාමාන්‍ය දවස්. අපේ මුළු බැච් එකම වගේ එක්කෙනාට හරි ලෙන්ගතුයි. ඉතින් සමහර වෙලාවල් තියෙනවානේ අපි අපේ පවුල මිස් කරන. ඉතින් ඒ වෙලාවට අපි හැමෝම ඒ කෙනාට හයියක් වෙනවා. සමහර ලාවට ඒක මගේ වෙලාව වෙන්න පුළුවන්, සමහරට ඒක තව කෙනෙක්ගේ වෙලාව වෙන්න පුළුවන්. ඇත්තටම මම සමහර ලාවට හිතනවා අපි කොච්චර ලකීද කියලා. මොකද අපි ගෙදරින් ඈත් වෙලා හිටියත් පවුල වගේම ආදරය කරන මිනිස්සු ළඟ ඉන්නවා කියන්නේ ඇත්තටම අපිට ඒ අමාරු කාලේ ගෙවා ගන්න හරි ලේසියි. ඉතින් මේ පවුලත් මට අන්න ඒ වගේ බැඳීමක් ගෙනල්ලා දෙනවා. අපි හැමෝ ගැනම ආදරෙන් බලනවා. මොකද අපි දන්නවා මේ අවුරුදු ගෙවා ගන්න අපිට අපි තමයි ඉන්නේ කියලා. ඔන්න මේගොල්ලන්ටත් ඕගොල්ලන්ට හායි කියන්න. බලන්නකෝ ඒගොල්ලෝ කොච්චර ආදරණීයද කියලා ඒගොල්ලන්ට තේරුන්නේ නැතත් මම මේ මොනවද කියන්නේ කියලා. Hai, Cambodia salam. Cambodia salam. Wait. Okay. Teguk salam iyeyo. Basro kayo. Kamalaga isa. මේගොල්ලෝ කතා කරන්න ගියොත් අද මට වීඩියෝ එක ඉවර කරන්න වෙන්නේ නැහැ.
ඒගොල්ලෝ ඒ කොරියානු භාෂාවෙන් කිව්වේ එයා කැම්බෝඩියානු ජාතිකයෙකුයි තායිලන්ත ජාතිකයෙකුයි කියලා. ඉතින් කොහොම වුණත් අපේ මේ මාස්ටර් ඩිග්‍රී එකේ රටවල් 13ක කට්ටිය ඉන්නවා. ඉතින් අපි මොන භාෂාව කතා කරත් මොන කල්චර් එකකින් ආවත් මෙතනදී අපි හැමෝම එක එක්කෙනාගේ කල්චර්ස් වලට ගරු කරලා එක එක්කෙනාගේ භාෂාවලට ගරු කරලා අපි හරි එක පවුලක් වගේ ජීවත් වෙනවා මං හිතන්නේ. ජීවිතය කියන්නේ ඇත්තටම ලස්සන අත්දැකීම් ගොඩක්. මොකද මීට අවුරුද්දකට කලින් මං කවදාවත් හිතුවේ නෑ මම මේ වගේ දෙයකට ලංකාවෙන් පිටට ඇවිල්ලා ඉඳී කියලා. ජීවිතේ හැම දෙයක්ම හරිය හම්බුවක්. ඒ හැම දෙයක්ම අපිට පන්නරයක් වෙනවා කියලා තමයි මම හිතන්නේ. ඇත්තටම මම අවුරුද්දකට කලින් ඉංග්‍රීසි කතා කරන්න බය, ඉංග්‍රීසි වචන ගලපගන්න බැරි එහෙම කෙනෙක්. හැබැයි අද වෙනකොට මම හැමෝම එක්ක කතා කරන්නේ ඉංග්‍රීසියෙන්. මොකද මම දකුණු කොරියාවට ආවහම ඉගෙන ගත්ත වැදගත්ම දේ තමයි ඉංග්‍රීසි භාෂාව තියෙන්නේ අපිට අපේ අදහස් හුවමාරු කරගන්න. ඉතින් මේ මාස 8ට මම ඉගෙන ගත්ත දේවල් ගොඩයි. ඒ තමයි සමහර රටවල් වල කෑම වලට අපි ගරු කරන්න ඕනේ. අපි ඒවා කෑවේ නැතත් ඒක ඒගොල්ලන්ගේ කල්චර් එක. ඒ වගේම සමයි සමහරු අපේ රටවල් වල කෑම වලට කැමතිත් නැහැ. ඉතින් ඒකත් අපි මැදිහත් සිතින් බාර ගන්න ඕනේ. මොකද ඒගොල්ලෝ ඉපදිලා හැදුණු වැඩුණු විදිහනේ. ඉතින් ඇත්තටම මේ වගේ ග්ලෝබල් ෆ්‍රෙන්ඩ්ස්ලා ඉන්න ප්‍රෝග්‍රෑම් එකකට මාව තේරිච්ච එක ගැන මං අද පුදුම විදිහට සතුටු වෙනවා. මොකද දවසක අපි අවුරුදු දෙක ඉවර වෙලා අපේ රටවල් වලට ආපහු යයි. මේ හැමෝම ඒ රටවල් වල ගවර්න්මන්ට් ඔෆිසර්ස්ලා. එතකොට කවදා හරි දවසක අපි ආපහු මොකක් හරි ග්ලෝබල් ඉවෙන්ට් එකකට හම්බ වෙයි. ඒ හම්බෙනකොට අපිට බෙදා ගන්න තියෙන්නේ මේ අපි බෙදාගත්ත මතක. ඇත්තටම මට සතුටුයි මට ජීවිතේ බිඳුවටම වැටලා එද්දි මම ආපහු හැරෙන්නේ නැතුව මේ ගත්ත තීරණය නිසා මගේ ජීවිතේ වෙනස් වෙච්ච විදියට. ඔයත් මේ වෙලාවේ බිඳුවටම වැටිලා නම් ඉන්නේ. බය වෙන්න එපා. ඔයාගේ ජීවිතේ හොඳම දේ ඔයාට ලැබෙන්නයි යන්නේ. මම විශ්වාස කරන දෙයක් තමයි මගේ ජීවිතේ මෙච්චර කාලෙකට වෙන්න තියෙන හොඳම දේ තමයි මගේ ජීවිතේ වෙලා තියෙන්නේ. ඒ වගේම මට මොනවා හරි නැති වුණා කියලා දුකක් දැනුණා නම් ඒ නැති උනේ ඊට වැඩිය ගොඩාක් ලොකු වටිනාකමක් තියෙන දෙයක් ජීවිතයට ලං වෙන්න. මම කවදාවත් හිතුවේ නැහැ මං ආදරේ කරන අය මගේ පවුලේ අය දාලා තනියම තනියෙන් කවුරුත් දන්නේ නැති රටක මෙහෙම ලස්සන යාළුවෝ ගොඩක් එක්ක මට මතක ගොඩක් හදාගන්න පුළුවන් වෙයි කියලා. ජීවිතේ හරි අවිනිශ්චිතයි. අපි හිතන්නේ නැති දේවල් තමා මේ ජීවිතේ කොයිතරම් වුණත් මට නම් වෙලා තියෙන්නේ. ඒ මොනවා වුණත් අදටත් මං හරිම ස්තුතිවන්ත වෙනවා මේ මට ලැබිලා තියෙන ජීවිතේට. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයත් කවදා හරි ඔයාගේ හීනයක් නම් පිටරටකට ගිහිල්ලා ඉගෙන ගන්න එක. ඔයාගේ අත්තටු දිග ඇරලා පියාඹලා කොහොම හරි ඒ හීනෙට යන්න. මොකද ඒ හීනේ ඔයාගේ වෙන කාගේවත් නෙමෙයි. ඒ හීන වෙනුවෙන් ඔයා සටන් කරන්න ඕනේ. වෙන කවුරුත් ඔයාට දිනලා ගෙනල්ලා දෙන්නේ නැහැ. ඔයා මේ වෙලාවේ බිඳුවටම වැටලා නම් ඉන්නේ. මං හිතනවා මේ වචන ඔයාට උදව් වෙයි. කවදාවත් ජීවිතය අතාරින්න එපා. මොකද ඔයා දිනනකම් බලන් ඉන්න මිනිස්සු ටිකක්
ඔයාගේ පිටිපස්සෙන් ඉන්නවා. අපි ඒගොල්ල වෙනුවෙන් සටන් අදිමු. අපි වෙනුවෙන් සටන් කරමු. කොහොම හරි අපි අපේ හීන දිනමු. එහෙනම් තවත් ලස්සන දවසක මතකයක් එක්ක මං ඔයගොල්ලන්ට වීඩියෝ එකක් අරගෙන එන්න. මෙච්චර වෙලා මාත් එක්ක හිටපු ඔයගොල්ලෝ හැමෝටම බොහොම ස්තුතියි.